සුබ දවසක් ඔයාලා හැමෝටම. අපි අද වීඩියෝ එකෙන් කතා කරන්නේ අපේ සිංගල් ප්‍රොඩක්ට් view page එකේ ඩිසයින් එක කොහොමද හදාගත්තේ කියලා. මේ තියෙන්නේ අපේ product view.php ෆයිල් එක. ඒකෙදී මුලින්ම අපි header එක require කරගෙන තියෙනවා. ඊට පස්සේ මෙතනදී අපි main view එක දාගෙන තියෙනවා. ඊට පස්සේ අපි hero කියලා section එකක් හදාගෙන ඒකෙදී මුලින්ම අපි div tag එකක් දාගෙන තියෙනවා. ඊට පස්සේ අපි if tag එකක් දාගෙන තියෙනවා. අපේ $p කියන variable එකේ image URL එක තියෙනවා නම් මෙතනදී ing කියලා tag එකක් දාගෙන අපේ src එකට $p කියන variable එකේ image URL එකේ කොහොමද තියෙනවා. ඊට පස්සේ අපේ if එක end වෙනවා. ඊට පස්සේ අපි තව div tag එකක් දාගෙන තියෙනවා. ඊළඟට අපි තවත් div tag එකක් දාගෙන ඒකදී අපේ breadcrumb section එක හදාගෙන තියෙනවා. ඒකදී අපි navigation tag එකක් දාගෙන තියෙනවා මේ විදිහට. මේ navigation tag එක ඇතුලේ අපි anchor tag එකක් දාගෙන තියෙනවා skills කියලා. ඒකදී අපි express එකට දීලා තියෙන්නේ search products.php ෆයිල් එකට යන්න කියලා. ඊට පස්සේ අපි if එකක් දාගෙන තියෙනවා අපේ $p කියන variable එකේ category name එකේ තියෙනවා නම් මෙතනදී span tag එකක් දාගෙන අපි මේ emoji එක දාගෙන තියෙනවා. ඊට පස්සේ මෙතනදී anchor tag එකක් දාගෙන අපේ href එකට දාගෙන තියෙනවා search product.php ෆයිල් එකේ category id එකට යන්න කියලා. ඊට පස්සේ මෙතනදී අපි anchor tag එකේ echo කරගෙන තියෙනවා අපේ $p කියන variable එකේ category name එක. එතනින් අපේ if එක end වෙනවා. ඊට පස්සේ අපි හදාගෙන තියෙන batch කියලා section එක. ඒකෙදී අපි මුලින්ම div tag එකක් දාගෙන තියෙනවා. ඒක ඇතුලේ අපි span tag එකක් දාගෙන අපේ $p කියන variable එකේ level එකේ echo කරගෙන තියෙනවා. ඊට පස්සේ අපි if එකක් දාගෙන අපේ $p කියන variable එකේ category name එක තියෙනවා නම් මෙතනදී span එකක් දාගෙන තියෙනවා. ඒකදී අපි echo කරලා තියෙනවා අපේ $p කියන variable එකේ category name එක. ඊට පස්සේ අපේ if එක end වෙනවා. ඊට පස්සේ අපි තව if එකක් දාගෙන අපේ $board කියන variable එක තියෙනවා කියලා බලනවා. ඊට පස්සේ අපි span tag එකක් දාගෙන ඒකදී අපි enrolled කියලා හදාගෙන තියෙනවා. ඊට පස්සේ අපේ if එක end වෙනවා. ඊට පස්සේ අපි h1 tag එකක් දාගෙන අපේ $p කියන variable එකේ title එක echo කරගෙන තියෙනවා. ඊළඟට අපි හදාගෙන තියෙන අපේ quick start කියන section එක. ඒකදී අපි මුලින්ම div tag එකක් දාගෙන ඒක ඇතුලේ span tag එකක් දාගෙන තියෙනවා මේ විදිහට. ඒ span tag එක ඇතුලේ අපි span tag එකක් දාගෙන මේ විදිහට star emoji එක දාගෙන තියෙනවා. ඊළඟට අපි strong කියලා tag එකක් දාගෙන ඒක ඇතුලේ අපි avgr කියන variable එක echo කරගෙන තියෙනවා. avgr කියන එක නැත්තම් මෙතනදී new කියන එක පෙන්වන්න හදාගෙන තියෙනවා. ඊට පස්සේ මෙතනදී අපි ඊළඟට තව span tag එකක් දාගෙන අපේ $revc කියන variable එක echo කරගෙන තියෙනවා. ඊට පස්සේ අපි මුල් span tag එක ඉවරනාට පස්සේ මෙතනදී අපි span tag එකක් දාගෙන තියෙනවා අපේ student එකට ඒකෙදී echo කරගෙන තියෙනවා අපේ number format එක $stuc කියලා. ඊට පස්සේ අපේ tව span tag එකක් දාගෙන by කියලා දාලා strong කියලා tag එකක් හදාගෙන අපේ seller name එක echo කරගෙන තියෙනවා. ඊට පස්සේ අපි තව span tag එකක් දාගෙන අපේ date එක echo කරගෙන තියෙනවා. එතනින් අපේ hero section එක design එක ඉවරයි. ඊට පස්සේ අපි හදාගෙන තියෙන්නේ අපේ main content එක. අපේ main content එක ගත්තොත් ඒකෙදි මුලින්ම අපි div tag එකක් දාගෙන තියෙනවා. ඒක ඇතුලේ අපි තව div tag එකක් දාගෙන තියෙනවා. ඒ div tag එක ඇතුලේ අපේ left column එක මේ විදිහට design කරගෙන තියෙනවා. අපේ left column එක ගත්තොත් මෙතනදී අපි div tag එකක් දාගෙන ඒක ඇතුලේ description එක හදාගෙන තියෙනවා මේ විදිහට. අපේ description එකේ මුලින්ම අපි div tag එකක් දාගෙන ඒක ඇතුලේ h2 tag එකක් දාගෙන තියෙනවා about this skills කියලා. ඊට පස්සේ අපි paragraph tag එකක් දාගෙන තියෙනවා. ඒකදී අපි echo කරගෙන තියෙනවා අපේ p කියන variable එකේ description එක. ඊට පස්සේ අපි what included කියලා section එකක් හදාගෙන තියෙනවා. ඒකදී මුලින්ම අපි div tag එකක් දාගෙන ඒක ඇතුලේ h2 tag එකක් දාගෙන තියෙනවා what included කියලා. ඊට පස්සේ අපි div tag එකක් දාගෙන ඒක ඇතුලේ for each එකක් දාගෙන තියෙනවා මේ විදිහට. ඊට පස්සේ අපේ for each එක ඇතුලේ මේ විදිහට අපි div tag එකක් දාගෙන ඒක ඇතුලේ span tag එකක් දාගෙන අපේ right කියන emoji එකයි මෙතනදී $f කියන variable එක echo කරගෙන තියෙනවා. ඊට පස්සේ අපේ for each එක මෙතනින් ඉවර වෙනවා. ඊට පස්සේ අපි හදාගෙන තියෙන්නේ reviews කියන section එක. අපේ reviews කියන එක ගත්තොත් ඒකෙදි මුලින්ම අපි div tag එකක් දාගෙන තියෙනවා මේ විදිහට. ඒකෙදි අපි ඒ div tag එක ඇතුලේ තව div tag එකක් දාගෙන තියෙනවා.
ඊට පස්සේ අපි ඒ div tag එක ඇතුලේ h2 tag එකක් දාගෙන තියෙනවා reviews කියලා. ඊට පස්සේ අපි div tag එකක් දාගෙන ඒක ඇතුලේ span tag එකක් දාගෙන අපේ avgr කියන variable එක echo කරගෙන තියෙනවා. ඊට පස්සේ අපි div tag එකක් දාගෙන තියෙනවා තව. ඊට පස්සේ තව span tag එකක් දාගෙන revc කියන variable එක echo කරගෙන තියෙනවා මෙතනදී. ඊට පස්සේ අපි මේ දාගත්තු මුලින් දාගත්තු div tag එක ඉවරනාට පස්සේ මෙතනදී අපි php tag එකක් දාගෙන ඒක ඇතුලේ if එකක් දාගෙන තියෙනවා අපේ $reviews කියන එක තියෙනවා නම් මෙතනදී අපි div tag එකක් දාගෙන ඒක ඇතුලේ for each එකක් දාගෙන තියෙනවා මේ විදිහට අපේ reviews කියන එක rv කියලා ගන්න කියලා. ඊට පස්සේ ඒක ඇතුලේ මෙතනදී $name කියන එකයි $init කියන variables දෙක හදාගෙන තියෙනවා. ඊට පස්සේ අපි div tag එකක් දාගෙන මෙතනදී ඒක ඇතුලේ තව div tag එකක් දාගෙන මෙතනදී init කියන variable එක echo කරගෙන තියෙනවා. ඊට පස්සේ අපි මේ විදිහට තව div tag එකක් දාගෙන ඒක ඇතුලේ තව div tag එකක් දාගෙන අපි span tag දෙකක් දාගෙන තියෙනවා මේ විදිහට. පළවෙනි span tag එකේ මෙතනදී name කියන variable එක echo කරගෙන තියෙනවා. ඊට පස්සේ අපේ දෙවෙනි span tag එකේදී මෙතනදී date කියන එක අපි echo කරගෙන තියෙනවා. ඊට පස්සේ div tag එක උරුණාට පස්සේ මෙතනදී අපි තව div tag එකක් දාගෙන අපේ data star කියලා දාගෙන ඒක ඇතුලේ inval විදිහට rv කියන variable එකේ rating කියන එක echo කරගෙන තියෙනවා. ඊට පස්සේ අපි තව php script එකක් දාගෙන මෙතනදී අපි if එකක් දාගෙන තියෙනවා අපේ rv කියන එකේ message එක තියෙනවා නම් කියලා. ඊට පස්සේ අපි paragraph tag එකක් දාගෙන තියෙනවා අපේ rv කියන එකේ message එක echo කරන්න කියලා. එතනින් අපි දාගත්තු if එකේ end if වෙනවා. ඊට පස්සේ අපේ for each එකේ end එක තියෙනවා. ඊළඟට අපි මුලින් දාගත්තු if එකේ end එක තියෙනවා. ඊළඟට අපි හදාගෙන තියන්නේ related skill කියන section එක. අපේ related skill කියන section එක ගත්තොත් ඒකදී අපි මුලින්ම if tag එකක් දාගෙන අපේ $related කියන variable එක තියනවද බලලා මෙතනදී අපි div tag එකක් දාගෙන තියෙනවා. ඒක ඇතුලේ අපි h2 tag එකක් දාගෙන තියෙනවා. ඒකදී අපි mobile කියලා අපේ $seller name එක echo කරගෙන තියෙනවා. ඊට පස්සේ අපි div tag එකක් දාගෙන මේ විදිහට for each එකක් දාගෙන තියෙනවා. ඒක ඇතුලේ අපේ for each එකේ $related කියන එක $r කියලා ගන්න කියලා හදාගෙන තියෙනවා. ඊට පස්සේ අපි anchor tag එකක් දාගෙන මේ විදිහට අපි href එක හදාගෙන තියෙනවා. ඊට පස්සේ anchor tag එක ඇතුලේ div tag එකක් දාගෙන ඒක ඇතුලේ අපි if එකක් දාගෙන අපේ $r කියන variable එකේ image URL එක තියෙනවද කියලා බලලා අපි මෙතනදී img tag එකක් දාගෙන ඒකේ src එකට $r කියන variable එකේ image URL එක echo කරගෙන තියෙනවා. ඊට පස්සේ අපේ if එක end වෙනවා. ඊට පස්සේ අපි තව div tag එකක් දාගෙන මෙතනදී අපි paragraph tag තුනක් දාගෙන තියෙනවා. ඒකදී පළවෙනි paragraph tag එකේ අපේ $r කියන variable එකේ level එක echo කරගෙන තියෙනවා. ඊට පස්සේ අපි දෙවෙනි paragraph tag එකේ $r කියන එකේ title එක echo කරගෙන තියෙනවා. ඊට පස්සේ මෙතනදී අපි අන්තිම paragraph tag එකේ මෙතනදී අපේ price එක echo කරගෙන තියෙනවා. ඊට පස්සේ අපේ for each එක end වෙනවා. ඊළඟට අපි මුලින්ම දාගත්තු if එක end වෙනවා. ඊට පස්සේ අපේ left column එක design එක ඉවරයි. ඊට පස්සේ අපිට කතා කරන්න තියෙන්නේ right sticky sidebar කියන section එක. right sticky sidebar එක ගත්තොත් ඒකෙත් මුලින්ම අපි side කියලා tag එකක් දාගෙන තියෙනවා. ඊට පස්සේ අපි ඒක ඇතුලේ div tag එකක් දාගෙන තියෙනවා මේ විදිහට. ඊට පස්සේ අපේ CTA card එක design කරගෙන තියෙනවා. ඒකෙදී අපි මුලින්ම div tag එකක් දාගෙන if එකක් දාගෙන අපේ $p කියන variable එකේ image URL එක තියෙනවා නම් මෙතනදී අපි div tag එකක් දාගෙන img tag එක දාගෙන අපේ src එකට $p කියන variable එකේ image URL එක echo කරගෙන තියෙනවා. ඊට පස්සේ අපේ if එක end වෙනවා මේ විදිහට. ඊට පස්සේ අපි තව div tag එකක් දාගෙන ඒක ඇතුලේ paragraph tag දෙකක් දාගෙන තියෙනවා. ඒකේ පළවෙනි paragraph tag එකේ අපේ price එක echo කරගෙන තියෙනවා. ඊට පස්සේ දෙවෙනි paragraph tag එකේ one time lifetime access කියලා මේ විදිහට දාගෙන තියෙනවා. ඊට පස්සේ අපි හදාගෙන තියෙන්නේ enroll status එක. ඒකෙදී අපි මුලින්ම මේ විදිහට if එකක් දාගෙන $both කියන variable එක තියෙනවා කියලා බලලා ඒකෙදී අපි div tag එකක් දාගෙන තියෙනවා. ඒකෙදී අපේ already enrolled කියලා අපේ right කියන emoji එක දාගෙන තියෙනවා. ඊට පස්සේ අපි anchor tag එකක් දාගෙන
go to my learning කියලා මේ විදිහට හදාගෙන තියෙනවා. ඊට පස්සේ අපි else if එකක් දාගෙන user login වෙලා සහ user role එක බය නම් මෙතනදී අපි anchor tag එකක් දාගෙන තියෙනවා enroll now කියලා. ඊට පස්සේ අපේ cart එක හදාගෙන තියෙනවා. ඒකෙදි මුලින්ම අපි due tag එකක් දාගෙන ඒකෙදි buttons දෙකක් දාගෙන තියෙනවා මේ විදිහට. පළවෙනි button එක add to cart කියන එක. ඊළඟට දෙවෙනි button එක wish list කියන එක. ඊට පස්සේ අපි else if එකක් දාගෙන user login වෙලා නැත්තම් මෙතනදී anchor tag එකක් දාගෙන තියෙනවා sign in to enroll කියලා. ඊට පස්සේ අපේ cart එක දාගෙන තියෙනවා. ඒකෙදිත් අර buttons දෙකම දාගෙන තියෙනවා. ඊට පස්සේ අපි else එකක් දාගෙන මෙතනදී due tag එකක් දාගෙන තියෙනවා seller cannot enrolled කියලා. ඊට පස්සේ අපේ if එකේ end වෙනවා. ඊට පස්සේ අපි meta info කියලා මේ විදිහට section එකක් හදාගෙන තියෙනවා. ඒකෙදි මුලින්ම අපි due tag එකක් දාගෙන for each එකක් දාගෙන මේ විදිහට හදාගෙන තියෙනවා. ඊට පස්සේ අපි for each එක ඇතුලේ due tag එකක් දාගෙන ඒක ඇතුලේ span tag එකක් දාගෙන අපේ icon එකයි label එකයි echo කරගෙන තියෙනවා. ඊට පස්සේ මෙතනදී තව span tag එකක් දාගෙන අපේ value එක echo කරගෙන තියෙනවා. ඊට පස්සේ අපේ for each එක එතනින් end වෙනවා. ඊට පස්සේ අපි හදාගෙන තියෙන්නේ instructor card එක. අපේ instructor card එක ගත්තොත් මුලින්ම අපි due tag එකක් දාගෙන ඒක ඇතුලේ string tag එකක් දාගෙන තියෙනවා instructor කියලා. ඊට පස්සේ අපි due tag එකක් දාගෙන ඒක ඇතුලේ තව due tag එකක් දාගෙන අපේ design p කියන variable එකේ f name එක echo කරගෙන තියෙනවා. ඊට පස්සේ අපි තව due tag එකක් දාගෙන ඒක ඇතුලේ paragraph tag එකක් දාගෙන අපේ seller name එක echo කරගෙන තියෙනවා. ඊට පස්සේ අපි තව paragraph tag එකක් දාගෙන skill instructor කියලා හදාගෙන තියෙනවා. ඊට පස්සේ අපි if එකක් දාගෙන $p කියන variable එකේ sjoin එක තියෙනවා නම් මෙතනදී අපි paragraph tag එකක් දාගෙන since කියලා දාලා අපේ date එක echo කරගෙන තියෙනවා මේ විදිහට. ඊට පස්සේ අපේ if එක end වෙනවා. ඊට පස්සේ මෙතනදී අපි තව due tag එකක් දාගෙන ඒක ඇතුලේ due tags තුනක් දාගෙන තියෙනවා මේ විදිහට. ඒකෙදි පළවෙනි due tag එක හදාගෙන තියෙන්නේ අපේ courses වලට. ඊට පස්සේ දෙවෙනි due tag එක හදාගෙන තියෙන්නේ student කියන එකට. ඊට පස්සේ තුන්වෙනි due tag එක හදාගෙන තියෙන්නේ rating කියන එකට. ඊට පස්සේ අපි මෙතනදී තව if එකක් දාගෙන user login වෙලා සහ user role එක බය නම් මෙතනදී අපි anchor tag එකක් දාගෙන අපේ message instructor කියන එක හදාගෙන තියෙනවා. එතනින් අපි හදාගත්තු main content එක design එක ඉවර වෙනවා. ඉතින් අපි හදාගත්තු design එක display වෙන්නේ මේ විදිහට. මෙතනදී අපි කිසිම කෙනෙක්ගේ log වෙලා නැහැ. කිසිම කෙනෙක්ගේ log වුණේ නැති වුණාම මේ විදිහට තමයි පෙන්වන්නේ. දැන් අපි seller කෙනෙක් විදිහට log වෙමු. මේ විදිහට seller කෙනෙක් විදිහට log වුණාම අපේ seller කෙනෙක් විදිහට log වුණාම මෙතනදී මේ විදිහට තමයි පෙන්වන්නේ. ඊට පස්සේ අපි දැන් buyer කෙනෙක් විදිහට log වෙමු. buyer කෙනෙක් විදිහට log වුණාම අපිට පෙන්වන්නේ මේ විදිහට. මෙතනදී අපේ rating එක පෙන්වනවා අපේ IDs වලට අදාළව. ඉතින් අපි අද වීඩියෝ එකෙන් කතා කරේ අපේ single product view page එකේ design එක කොහොමද හදාගත්තේ කියලා. ඉතින් අපි ඊළඟ වීඩියෝ එකෙන් අපේ single product view page එකේ programming part එක ගැන කතා කරමු.